හරියට ට්‍රීවිල් එකේ කැටලොග් එක බලුවා නම් අද ට්‍රීවිල් දුවන්නත් බෑ. පෙට්‍රෝලියම් ජෙලි කවදාකවත් බැටරියක් ගන්නකොටවත් බැටරි කඩේකින්වත් එන්නේ නෑනේ. මෙන්න ආහල්ල තෙල් කුප්පියකට හරි දාලා පොඩ්ඩක් මෙන්න මේක පොඩ්ඩක් ගන්න මේකට කියලා. හැබැයි වාහන ගිනි අරන් තියෙනවා වෑල් ෂෝට් වෙලා. ඒක මේ ග්‍රීස් ගෑවයි කියලා. එහෙමනම් මගේ වාහන කොච්චර ගිනි ගන්නවද? මං අවුරුදු 20ක් 30ක් ඉඳන් ඕක කරනවා. මං ඉස්කෝලේ 10 වසරේ ඉඳන් ওই වැඩේ කරන්නේ. වයර් වල තාම මගේ ඔක්සයිඩ්වත් පොඩ්ඩක් අන්නේ අවුරුදු 10ක් විතර එනවා වාහනේ. ක්ලිප් එකක් ගලවුවත් ආයෙත් අලුතෙන්ම ගහුවා වගේ තියෙනවා. උණු වතුර දැම්මට එතන තියෙන මේ ඔක්සයිඩ් බැඳෙන එක එවලට උළුණු ටික දිය වෙලා යනවා. ඒක හරි. හරිද? නමුත් ආයේ හෙට ඉඳන් ඕක බැඳෙනවා. පෙලක් වලට පාම් පිටි වගේ ග්‍රීස් තියෙනවා. මම මේකට ගාන්න කිව්වේ තෙල් සහිත හොඳට ග්‍රීස් එකක්. තෙල හොඳට තියෙන එක. මොනම දෙයක් වුණත් තාක්ෂණයෙන් ඉස්සරහට යන්න ඕන අපි. හරිද? අලුත් දේවල් හොයා ගන්න ඕනේ. එතකොට තමයි ලෝකයක් දියුණු වෙන්නේ. දැන් මේ එදා ඉඳන් මේ බැටරිය මේ බලන්න මේ තියෙන ග්‍රීස්. මේ සුබ දවසක්. ධනුක මොටර්ස් YouTube channel එකෙන් අපි ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි අර කලින් වීඩියෝ එකක් දැම්මා බැටරියක් හයි කරනකොට ග්‍රීස් පොඩ්ඩක් ගෑවහම ඔක්සයිඩ් මේ බැඳෙන එක අඩුයි. ඔක්සයිඩ් බැඳෙන්නෙම නැහැ. එතකොට බැටරිය දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අනවශ්‍ය විදියට බැටරි වයර් සවුත් වෙන්නේ නැහැ එහෙම කියලා. ඒකට ගොඩාක් අය කමෙන්ට් දාලා තිබ්බා. කට්ටියක් දාලා තිබ්බා මේ අකා වාහන ගිනි තියන්න තමයි හදන්නේ. වාහන ටික මේ මිනිස්සයා තව කට්ටියක් දාලා තිබ්බ ඕක හරියන්නේ නැහැ. ඔකට පෙට්‍රෝලියම් සිලිකා ජෙලි තියෙනවා කියලා. ඔව් ඇත්තට එහෙම දෙකක් තියෙනවා. තව කට්ටියක් දාලා තිබ්බ නොදන්න දේවල් සමාජගත කරන්න එපා. අපි හැමදාම අලුත් දෙයක් කියන්නේ. අපි මේ කිව්වේ පෙට්‍රෝලියම් ජෙල් එක වගේ තමයි ග්‍රීස් එකත්. සාමාන්‍ය ඔක්සයිඩ් බන්ධනය තමයි අපිට එතන නතර කරගන්න ඕන. ඒක නිසා තමයි අපි ඒක ගන්නේ. මොකද පෙට්‍රෝලියම් ජෙලි කවදාකවත් බැටරියක් ගන්නකොටවත් බැටරි කඩේකින්වත් දෙන්නේ නැහැ නේ. මෙන්න ආහල්ල තෙල් කුප්පියකට හරි දාලා පොඩ්ඩක් මෙන්න මේක පොඩ්ඩක් ගන්න මේකට කියලා. හරිද? මොකද එහෙම දුන්නාම තමයි ඒගොල්ලන්ගේ බැටරිය ටාච් කරලා ආයේ බැටරියක් ආයේ ටක් ගාලා සවුත් වුණාම බැටරියක් මිනිස්සුන්ට විකුණලා අර මේක මාපියාවක් එක පැත්තකින්. හරිද? ඒ වෙනුවට තමයි අපි ග්‍රීස් ගන්න වෙයි. දැන් ඔය ග්‍රීස් ගෑවයි කියලා මගේ වාහනේ දැන් අවුරුදු 10ක් තියෙනවා. මම කැමති නෑනේ මගේ වාහනේ සවුත්තු කරගන්න. හරිද? මොකද ඒකේ වියදම මගේ සාක්කුවෙන් යන්නේ. මගත් බැටරිය ගෙනාපු දවස් ඉඳන්ම කලේ ග්‍රීස් ගාලා පාවිච්චි කරන්නේ. දැන් මේ දැන් අලුත් බැටරියක් දාලා තිනවා. ඒක දාලා තියෙන්නේ 2024 පළවෙනි මාසේ. ඒකටත් මං හයි කරනකොටම ග්‍රීස් ගාලා හයි කරන්නේ. ඔය කියන ගිනි ගැනීමක්වත් වයර් වල තාම මගේ ඔක්සයිඩ්වත් පොඩ්ඩක් අන්නේ අවුරුදු 10ක් විතර එනවා වාහනේ. ක්ලිප් එකක් ගලවුවත් ආයෙත් අලුතෙන්ම ගහුවා වගේ තියෙනවා. බැටරිය සිද්ද වලන්නේ නැහැ කොහොමද හරි. වයර් පද්ධතිය කිසිම හානියක් නැහැ. මං අවුරුදු 10ක් දුවලා තියෙනවා. මං ඔයාලට කිව්වේ ඔයාලා අලුත් වාහනේත් මේ වගේම සෙන්සර් පද්ධතියක් එහෙම තියෙනවා. කම්පියුටර් බොක්ස් තියෙනවා. ස්කෑන් කරලා හදන්න ඕන වාහන. ඒ වාහන වල ග්‍රීස් ටිකක් ගෑවයි කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මේකත් මේ ස්කෑන් කරලා තමයි අපි මොනා හරි ෆෝල්ට් තියෙනවා නම් බලන්නේ. ඔය ස්කෑන් කරනකොට මම මේක වාහනේ 3 පාරක් විතර ස්කෑන් කරලා තියෙනවා. ඒකෙදි එක පාරක්වත් කිව්වේ නෑ බැටරි එක කන්ටැක්ට් එක අවුල්. මේ ග්‍රීස් ගදිලා තියෙන්නේ. එහෙම මට ස්කෑන් එකෙන් තොරතුරක් නම් තාම පෙන්නලා නෑ. හරිද? මේ ඇත්තටම මේ ඒක ගොඩක් අය දන්නේ නැතිව කියන දෙයක් තමයි. මොකද මේ ගොඩක් අය මේ ඇත්තටම දෙයක් කියන්නේ කවුරු හරි ලියපු එකක් බලාගෙන ඉගෙනගෙන කියනවා මිස එයා ඒක ඇත්ත නැත්ත හොයලා බලලවත් නෑ. මේම වෙනවදවත් කියලා. ඔය ඔක්කොම මේ තෙල් මේ ජෙල් වර්ග කියන්නේ ඔය පෙට්‍රෝලියම් සිලිකා ජෙලි කියන එකයි. එතකොට ග්‍රීස් වර්ගයි හදන්නේ ඔක්කොම තෙල් වලින් ගන්න අතුරු ඵලයක්. එතකොට සංයුතියේ ගොඩක් දේවල් වලට තෙල් පිට. හරියට මී කිරි යෝගටුයි වගේ. දෙකේම කිරි වෙනස තියෙන්නේ අරක පොඩ්ඩක් සෙට් වෙලා දිනවා. අරක පොඩ්ඩක් දිය ගතියට ඇදී ටක් ගාලා කුඩු වෙලා යනවා. නමුත් ග්‍රීස් කියන එකත් හැමෝම එකම ග්‍රීස් එකක් නෙමෙයි. පෙලක් වලට පාම් පිටි වගේ ග්‍රීස් තියෙනවා. මම මේකට ගන්න කිව්වේ තෙල් සහිත හොඳට ග්‍රීස් එකක්. තෙල හොඳට තියෙන එක. එහෙම නැත්නම් ඔයිල් බින්දුවක් වගේ නිතරම ගන්න පුළුවන් නම් ඒක අතරි. ඒක ගා ගන්න බැරි හින්දා තමයි තෙල් සයිස් ග්‍රීස් එකක් ගන්න. ඒක කාලයක් තියෙනවනේ වැස්සට හේදෙන්නේ නැතිව. එතකොට ආයේ හේදුනොත් අපි ආයේ ග්‍රීස් ටිකක් ගන්න ඕනේ. දැන් මගේ බැටරිය මං ආපු දවස් ඉඳන් ගාලානේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔය කියන විද්දතුන් ඔය කියන උගතුන් ගොඩක් දෙලාට ඇත්තටම දෙයක් කියන්නේ මේ ප්‍රායෝගිකව ඒගොල්ලෝ කරලා බලලා නැහැ. කවුරු හරි කරලා බලලා තියෙනවා නම් ඔකට කමෙන්ට් එකක් දානවා. මගේ ග්‍රීස් ගාලා බැටරිය සවුත් වුණා කියලා. මගේ ග්‍රීස් ගාලා වයර් පද්ධතිය සවුත් වුණා කියලා. වාහනයක් වයර් ෂෝට් එකක් ගියොත් ගිනි ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මේ ග්‍රීස් ගෑවයි කියලාවත් මේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරිද? දැන් මගේ වාහනේ මම පෙන්නන්නම් බැටරියේ දැන් කියන තත්ත්වය. මේ බලන්න. මේ බැටරිය මේ දිනේ බලන්නකො. මේක මම දැම්මේ හරියටම මේ තියෙන්නේ. මෙතන දිනේ තියෙනවා. මේ තියෙන්නේ 2024 පෙන්නන්න. ඔය තියෙන්නේ 2024 10 වෙනි මාසේ. හරියට මම මේ බැටරිය ගත්තේ 2024 10 වෙනි මාසේ. දැන් මේ එදා ඉඳන් මේ බැටරිය මේ බලන්න මේ තියෙන්නේ ග්‍රීස්. මේ
මේ තියෙන්නේ බැටරි කණුවේ ග්‍රීස්. මේ කණුව පොඩ්ඩක් අල්ල. මේ තියෙන්නේ මේ බැටරි කණුවේ ග්‍රීස් මේ. පේනවද? ඔය ග්‍රීස් ගාලා තමයි තියෙන්නේ. දැන් මේකේ ඔක්සයිඩ් කොහෙවත් නැහැ. ලුණුවත් කොහෙවත් නැහැනේ. මේ තියෙන්නේ ග්‍රීස්. ඔය හැබැයි මම මේකට භාවිතා කරලා තියෙන්නේ නම් අර අපි ගන්න කොළ පාට ග්‍රීස් එක. ඒකේ තෙල් ගතිය වැඩි. ඒක වතුරට දිය වෙන්නේ නැහැ. දැන් මේ වතුරට තෙමෙනවනේ මේ බැටරිය. හරිද වැස්සට? එතකොට මේකෙත් මේ දිය වෙලා නැහැ. මේ දිය වෙන හින්දා තමයි මම මේ අර කොළ පාට ග්‍රීස් එක ගන්න. ඒක වතුරට යන්නේ නැහැ. මම කියන්නේ ඕගොල්ලන්ට මේ වගේ ග්‍රීස් එකක් දාගත්තොත් බැටරිය ආයේ මගදී charge කරන්න ඕනේ. දැන් මේක දාපු දවසේ ඉඳන් මම charge කරලා වන්නේ. අඩුම දාන මේක වතුරවත් බැලුවේ නැහැ. මොකද බැටරිය ෆෝල්ට් එකක් මට ආවෙම නැහැ. ඇසිඩ්වත් මම මේක අද වෙනකම් තාම බැලුවේ නැහැ. මොකද මට විශ්වාසයක් තියෙනවා මේකෙන් ඇසිඩ් එක ගමන් කරන්නේ නැහැ. මේක අනිවාර්යෙන් බැටරි ඇසිඩ් තියෙනවා කියලා. නැත්තම් මේ ලයිට් මේ මෙතන තියෙන මේකිනුත් ඇසිඩ් එක තියෙනවද කියලා හොයන්න පුළුවන් මේකෙන් මේ පොඩි ඉන්ඩිකේටර් ලයිට් එකක් වගේ තියෙන්නේ. ඒකෙන්. නමුත් මගේ බැටරිය දැන් මේක මේ කවුරු හරි කියනවා නම් මේ ග්‍රීස් ගාලා ඉඳ සවුත් වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔය කවුරුත් මේ ඇත්තටම අත්හදා බලලා නැහනේ. අපි දෙයක් කියන්නේ ඇත්තටම අත්හදා බලලා. හරිද? ඒක නිසා මේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් සිලිකා ජෙලි මේ ගා ගන්න පුළුවන් නම් මේ හොඳයි. නමුත් ඒකේ පැවැත්ම මේ ග්‍රීස් වගේද කියලා මම තාම චෙක් කරලා නැහැ. මොකද මට ඒ සිලිකා ජෙලි හම්බ වෙලා අඩුයි. ඉස්සර නම් අපි බැටරියක් ගන්නකොට පොඩි ඔයිල් රවුන්ඩ් එකක් දෙනවා. මේ මෙතෙන්ට දාන්න මේ කණුව මුලට. දැන් නම් මම හිතන්නේ ඒවත් දෙන්නේ නැහැ. මේ මොකද මේ ඕවා ඔක්කොම ඇවිල්ලා ඇත්තටම මාපියාවට ඒ කියන්නේ දෙයක් නිෂ්පාදනය කරනවා හරියටම. එතකොට ඒ නිෂ්පාදකයා හරියටම හරි දේ කරනකොට එතකොට ඒකට අලුතෙන්ම මේවා හයි කරනකොට ඒකට සිලිකා ජෙලි ගාලා එහෙම හයි කරනවා. නමුත් පස්සේ එයාගේ බිස්නස් එක වැඩි වෙන්නේ මේවා සවුත් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒ නිසා තමයි මේ අපිට ওই වගේ මේ කියන්නේ දැන් බැටරියක් ගන්නකොට ඇත්තටම බැටරි කඩේකින් එහෙම දෙයක් දෙන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් දෙන්න බෑ. දැන් අපි වාහනයක් ගන්නකොට ඒකට අදාළ දෙයක් තියෙනවා නම් මේක දෙන්න කියන්න ඕනේ. දෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත සිද්ධිය. නමුත් එහෙම දේවල් දෙන්නේ නැහැ. මිනිස්සු ඔක්කොම නිකන් හයි කරගන්න. ඊට පස්සේ ඕක එතන ඔක්සයිඩ් බැඳලා හරි කරන්ට් එකක් යන්නේ නැහැ. ඊට පස්සේ වයර් පද්ධති සවුත් වෙන එක තමයි වෙන්නේ. අපි කිව්වේ අන්න ඒකයි. ඉතින් ඕකට දැන් ගොඩක් අය එක උපචාර ගහනවා. ඒ ගොඩක් ඇත්තටම ඒගොල්ලෝ අත්දැකීම් නැති කට්ටිය. හරිද? අත්දැකීමකින් මේ ඇත්තටම දෙයක් හොයලා බලලා නැති කට්ටිය. ඒ වගේ තමයි අපිට දැනෙන්නේ. අනික අපි කියන්නේ කවුරු හරි කියන අතේකම ඉගෙන ගන්න එපා. එතනින් ඔබට ගිහිල්ලා ඒක පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් ඇත්තටම මෙහෙම වෙනවද කියලා. හරිද? මේ එන්නේ මේ පැත්තට එන්න නැතුව මේ ඔක්කොම කියන මතේම හිටියොත් එහෙම ලෝකයා කවදාකවත් දියුණු වෙන්න හම්බෙන්නේ නැහැ. පරණ මිනිස්සු කියපු දේවල් මේක මේ විදිහටම අරන් යයි. ඉස්සර අපි කුසිකර්ම කරනකොට හරක් දාලා හාලා අලි දාලා පාගල ඒ වගේනේ. දැන් එහෙම නෙමෙයිනේ. තාක්ෂණේ දියුණු වෙනවානේ. දැන් ඉන්නේ මේ සෙට් එක එදා හිටියනම් අද ට්‍රැක්ටර් දානකොට ගියා යම්මෝ මේවා නෙමෙයි කරන්නේ. ඕක වැරදි වැඩක්. ඕක හරක්ගෙන් කරන්න ඕනි කියලා. ඒ වගේ සෙට් එකක් මේ ඉන්නේ. හරිද? ඇත්ත විතරේ ගත්තොත්. ඒ වගේ මෝඩ ඇත්තටම මෝඩයි ලංකාවේ මිනිස්සුන්. අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඒකයි. කවදාකවත් මේ රට දියුණු කරන්න බෑ මේ වගේ සෙට් එකක් ඉද්දි. දියුණු වෙමින් පවතිනම රටක් තමයි මේ සෙට් එක ඉද්දි. ඇත්ත විස්තරයක් කවදා හරි මොනම දෙයක් වුණත් තාක්ෂණයෙන් ඉස්සරහට යන්න ඕන අපි. හරිද? අලුත් දේවල් හොයා ගන්න ඕනේ. එතකොට තමයි ලෝකයක් දියුණු වෙන්නේ. ලංකාවේ එහෙම නෑ මේ වගේ මෝඩ සෙට් එකක් ඉද්දි ලංකාව කවදාද දියුණු වෙන්නේ? මේ අකුල්ල මේ අඩුතරමේ මේගොල්ලන්ට මේකට පොඩ්ඩක් මේ ප්‍රතිඋපකරණයක් දුන්නා මේ මිනිස්සු හදන්නේ හැමදාම හරි මේ ඕකවමනේ මේ උණු වතුර දාන්න තිබුණා. හරිද? දැන් මාසේ ගානේ මම දැක්ක එක්කෙනෙක් උණු වතුර ටිකක් දැම්මම ඕක හරි කියලා. උණු වතුර දැම්මට එතන තියෙන මේ ඔක්සයිඩ් බැඳෙන එක එවලට උළුණු ටික දිය වෙලා යනවා. ඒක හරි. හරිද? නමුත් ආයේ හෙට ඉඳන් ඕක බැඳෙනවා. තේරුම් නැහැ. යකෝ මාසයක් ගන්න උණු වතුර දාන්න කිව්ව බැටරිය අවුරුදු 3ක් තියෙදි හීටරේ ගන්නකොට බැටරිය සල්ලි මේ ගිහිල්ලා ඉවරයි. අලුතෙන් බැටරියක් දැම්ම නම් ඊට වැඩිය ලාභයි. අවුරුදු 2ක් විතර පාවිච්චි කරලා. කරන්ට් බිල එච්චරට වැඩි. ගෑස් එකෙන් උණු වතුර මේකට දාලා හිටියොත් බැටරි 5ක් විතර ගන්න පුළුවන් අද මිලේ හැටියට. ඒව නිකන් මෝඩ අදහස්. හරිද? ඕකට ග්‍රීස් ටිකක් ගෑවනම් කිසි දෙයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඕනම දෙයකට අපි ඉන්නවා වග කියන්න. හැබැයි ඔය අනවශ්‍ය විදියට වයර් ගිනි අරගෙන එහෙම වෙන්නේ නැහැ මේකෙන්. හැබැයි වාහන ගිනි අරන් තියෙනවා වයර් ෂෝට් වෙලා. ඒක මේ ග්‍රීස් ගෑවයි කියලා. එහෙමනම් මගේ වාහන කොච්චර ගිනි ගන්නවද? මං අවුරුදු 20ක් 30ක් තිස්සේ ඉඳන් ඕක කරනවා. මං ඉස්කෝලේ 10 වසරේ ඉඳන් ওই වැඩේ කරන්නේ. දැන් මං ඕගලන්ට මගේ දැනුම පොඩ්ඩක් බෙදා දුන්නාම ඕගොල්ලෝ එක ඒවා මේකට අරමයි මේවයි කියන ඒගොල්ලෝ දෙයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ දෙයක් අපිට දෙන්නේ නැහැ. ඇත්ත ඉස්සරේ ඇත්ත දෙයක් ඇත්තටම මේ ලංකාවේ මිනිස්සු ගැන දුකයි. තව දෙයක් මේ කියන්න. දැන් ඔය ලංකාවේ අපි ගත්තාම ඔය දැන් ඔය කමෙන්ට් දාලා තියෙන කට්ටියට කාටවත් 3 wheel තියෙන්න බෑ. 3 wheel එකක්
තියෙන්න බෑ. ඒක අනිවාර්යෙන් A to Z ෂුවර්. මොකද ඒගොල්ලෝ හරියට ට්‍රීවිල් එකේ කැටලොග් එක බැලුවා නම් අද ට්‍රීවිල් දුවන්නත් බෑ. හේතුව ඇයි කියලා ලබන වීඩියෝ එකේ අපි බලමු. ඇයි ඒගොල්ලන්ට ට්‍රීවිල් එක කැටලොග් එක බැලුවා නම් දුවන්න බැරි? පුළුවන් නම් කමෙන්ට් ටික දාගෙන යන්න. ඕගොල්ලන්ගේ ට්‍රීවිල් එක දුවන්න බෑ. ලංකාවේ එක ට්‍රීවිල් එකක්වත් දුවන්න බෑ ඔය සෙට් එකේ. පුළුවන් නම් කියන්න ඇයි දුවන්න බැරි කියලා ඊළඟ වීඩියෝ එකේ කියන්න ඇයි මේක දුවන්න බැරි වෙන හේතුව කියලා.